ආදරණීය ඔයාලට අදත් මම කේක් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. උඩරට නර්තනයට ආදරය කරන හදාරපු මල්ලි කෙනෙකුට නිර්මාණය වෙච්ච කේක් එකක් තමයි මේ. උඩරට නර්තන සම්ප්‍රදායට ආවේනික ගැටබෙරය සහ කරතැල්ල තමයි මම කේක් එක නිර්මාණය කරන්න යොදාගත්තේ. ඉතින් අද වීඩියෝ එකෙන් කොහොමද මම මේ කේක් එක හැදුවේ කියලා විස්තර ඔයගොල්ලන්ට පැහැදිලිව අරගෙන එන්නම්. කේක් ගැන උනන්දුව දක්වන ඔයාලට වෙලාවක් ලැබුණොත් නිවාඩු පාඩුවේ කලින් එකතු කරපු වීඩියෝත් බලන්න. අපි අද බලමු මේ කේක් එක කොහොමද හරිම ලේසියෙන් පහසුවෙන් නිර්මාණය කරගත්තේ කියලා. කිලෝ එකේ ප්‍රමාණයේ චොක්ලට් කේක් එකක් මෙන්න මේ විදියට කවර් කරගත්තා. බටර් අයිසින් වලින් නීට් එකට කවර් කරගන්න විදිහත් මම කලින් වීඩියෝ වල එකතු කරලා තියෙනවා. කරතැල්ල නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන ෆොන්ඩන්ට් එක අපි මේ විදියට පාට කරගෙන ඉමු. රතු පාට සහ කළු පාට හදාගන්න වැඩිපුර ටිකක් කලරින් එකතු කරන්න ඕන. ඔයාලා ඒ සඳහා ජෙල් කලර්ස් පාවිච්චි කරනවා නම් ඕගොල්ලන්ට පහසුයි. දැන් ඔන්න මේ විදියට අපි කරතැල්ල නිර්මාණය කරමු. බලන් ඉන්න කොහොමද කරන්නේ කියලා. මේ විදියට හැඩ කපාගත්ත කළු පාට කොටස දැන් අපි කේක් එක මත රඳවමු. දැන් ඔයාලා මේ බටර් අයිසින් වලින් කේක් එක කවර් කරගෙන නිසා ෆොන්ඩන්ට් රඳවන්න ඕගොල්ලන්ට විශේෂ යමක් එකතු කරන්න ඕනේ නෑ. ඔන්න මේ වෙලාවේ නම් ඕගොල්ලෝ පින්සලකින් වතුර ටිකක් මේ විදියට ගහලා තමයි මේ රතු පාට කොටස අලව ගන්න ඕන. ඔන්න දැන් කරතැල්ල තවත් ලස්සන කරගන්න යන්නේ.
කපාගත්ත හැඩ, ගෝල් ඩස්ට් එක, කහ පාට, දුඹුරු පාට එකතු කරලා වර්ණ ගන්වන්න. දැන් ඒ කොටසත් අපි පින්සලකින් මෙන්න මේ විදියට වතුර ටිකක් ගාලා අලවගෙන ඉමු. ඔයාලට රසට චොක්ලට් කේක්, බටර් කේක්, රිබන් කේක් හදාගන්න විදිය වගේම චොක්ලට් අයිසින් එක, බටර් අයිසින්, ඒ වගේම ෆොන්ඩන්ට් හදාගන්න විදියත් කලින් වීඩියෝ වල එකතු කරලා තියෙනවා. ලස්සන නිර්මාණත් වීඩියෝ වල එකතු කරලා තියෙනවා. හිමිහිට ඒ වීඩියෝත් බලන්න. මේ විදියට කළු පාට පටි දෙකට සහ රතු පාට පටියට ෆොන්ඩන්ට් එකතු කරලා තවත් හැඩ කරගන්න. දැන් අපේ කරතැල්ල නිර්මාණය කරලා ඉවරයි. ඊට පස්සේ අපි බලමු ගැටබෙරය නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඔයාලට පුළුවන් මේ අදහස් අරගෙන ඔයගොල්ලන්ගේ අදහසුත් එකතු කරලා මීටත් වැඩිය ලස්සනට කේක් එක නිර්මාණය කරගන්න. ලස්සනයි නේද? දැන් අපි කේක් එක සම්පූර්ණ කරගන්න ගැටබෙරයකුත් නිර්මාණය කරමු. ඒ සඳහා මම දුඹුරු පාට ජෙල් කලර් උපයෝගී කරගෙන ෆොන්ඩන්ට් එක මෙන්න මේ විදියට වර්ණ ගන්ව ගත්තා. ලා දුඹුරු පාට කොටස බෙර කඳටත්, තද දුඹුරු පාට කොටස වරපටි වලටත්, බෙර ඇසට මම උපයෝගී කරගත්තේ කහ පාට කොටසක්. දැන් අපි බලමු කොහොමද ගැටබෙරය නිර්මාණය කරන්නේ කියලා. බෙර කඳ නිර්මාණය කරගන්න මෙන්න මේ විදියට දෙයාත්ල මත තියලා ඔයාලා ඕවල් ෂේප් එකට හදාගන්න ඕන. දැන් මම මෙතනදී ෆොන්ඩන්ට් වලින් තමයි මේ කේක් ටොප් එක හදන්නේ. ටයිලෝස් පවුඩර් එහෙම නැත්නම් තයිලෝ පවුඩර් එහෙම මොනවත් එකතු කරේ නැහැ. ඔයාලට හදන කේක් ටොප් සිග්මන්ට් සෙට් කරගන්න, හයි කරගන්න ඕන නම් ටයිලෝස් පවුඩර් එහෙම නැත්නම් තයිලෝ පවුඩර් කියලා ඔයාලා කියන්නේ ඒන් ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා දන්නව නේද ගිය වසරේ මගේ රෙසිපි පොතක් නිර්මාණය වුණා. ඉතින් ඒකෙත් ඇතුළත් වෙනවා සම්පූර්ණ කේක් පාඨමාලාවක් ලෙස සියලුම විස්තර. ඒ කියන්නේ කේක් හදාගන්න විදිය, අයිසින් වර්ග, ෆොන්ඩන්ට්, ගම් පේස්ට් මේ හැමදේම. ඔයාලට මේ පොත ගන්න ආස නම් සියලුම සරසවි පොත්වල වලින් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ලේඩි ජේ බොරැල්ල, ලේඩි ජේ මහරගමිනුත් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පොත ගෙදරටම ගෙන්ව ගන්න ඕන නම් වීඩියෝ එකේ කමෙන්ට් කරන්න. ඒ විස්තරේ කීවට පොතේ නම කිව්වේ නෑනේ. පොතේ නම තමයි Cooking Made Simple පහසුයි රසයි ජනනි ගුරුසිංහ. දැන් ඔන්න අපි බෙර ඇස නිර්මාණය කරා. ඊට පස්සේ වරපටි කොහොමද නිර්මාණය කරගන්නේ කියලා බලමු. ඉතින් මේ බොහොම සරල විදියට තමයි ඕගොල්ලන්ට කියලා දෙන්නේ.
මං හැමදාමත් කියනවා වගේ මේ අදහස් අරගෙන ඔයගලන්ගේ අදහසුත් එකතු කරලා මීටත් වැඩිය ලස්සනට හදන්න. දැන් මෙහෙම වතුර ස්වල්පයක් ගාලා පටි ටික අලව ගන්න ඕන. පටි එක කෙලින් නෙවෙයි අලවන්නේ. ඔන්න බලන්නකෝ කොහොමද අලවගන්නේ කියලා. ඊට පස්සේ බෙරෑස් වටේටත් මෙන්න මේ වගේ කොටසක් අලව ගන්න. ටූල් එකක් හරි බාබකියු ස්ටික් එකක් හරි අරගෙන මෙන්න මේ විදිහට තව ටිකක් හැඩ කරගන්න. දැන් ඉතින් බෙරේ සම්පූර්ණ වෙන්න නම් බෙරේට ලණුවකුත් ඕනනේ. දැන් අපි ලණුවක් නිර්මාණය කරමු. මෙන්න මේ විදියට ස්ටාර් නොසල් එක උපයෝගී කරගෙන කේක් එකට අවුට්ලයින් එකක් එකතු කරලා අපි කේක් නිර්මාණය අවසන් කරගෙන ඉමු. අද වීඩියෝ එකත් ඔයගලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා. වීඩියෝ එක හොඳයි නම් යාළුවෝ එක්ක බෙදා ගන්න. ඔයාලගේ අදහසුත් මට ලියන්න අමතක කරන්න එපා. ඔයාලගේ ලයික්ස් වලට, කමෙන්ට්ස් වලට ෂෙයා කරලා දෙන දිරිගැන්වීමට බොහොම ස්තුතියි. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා බලන්න එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ආදරෙන්ම ප්‍රාර්ථනා කරනවා.